වගේකට බණ දිනනද? නෑ. ඔයාගේ ගෙදර තියෙනවද? ඔව්. ඔයාගේ ගෙදර තියෙනවද? ඔව් තියෙනවා. ඔයාගේ මොන වගේද? මගේ කියන්න. හැම කෙනෙක්ම පාවිච්චි කරනවා. පොඩිම අය නෙමෙයි. පොඩිම කියන්නේ මෙයා ඇවිදින්න පුළුවන් වගේ කට්ටිය හැමෝම වගේ පාවිච්චි කරනවා. ඔයාගේ කන දෙයක්ද? නෑ කන දෙයක් නෙමෙයි. ඔයාගේ මොන පාටද? පාට තියෙනවා. ඔයාගේ මොන පාටද? ඒත් පාට තියෙනවා. ප්‍රශ්න පොතගෙන. අහන්න. ඔයා ඉන්න අහන්න. ඔයාගේ අරයි යන්න පුළුවන් තැනද? ඔව් අරයි යන්න පුළුවන්. ඔයාගේ අරයි යන්න පුළුවන්ද? පුළුවන්. එකම ප්‍රශ්නේ අහන්න ඉබා. ඔයාගේ රවුම් එකක්ද? රවුම් නෑ. ඒක දිග එකක්. කොටේවත් තියෙනවා. කුඩේද? කොට ඔයාගේ කොහොමද? ඔයාගේ මොනවා එකක්ද? රවුම් එකක්. මොන හරි බඩු අරගෙන එකක්ද? බඩු කියන්නේ ඒක අරගෙන යනවා. හැමෝම කියන්නේ අරගෙන යනවා ඒක. හරිද? විශේෂ අවස්ථාවලදීත් ඒක අරන් යනවා. එම්ම අරගෙන යනවා. විශේෂ අවස්ථාවලදී? විශේෂ අවස්ථා කියන්නේ මෙහෙමයි. ට්‍රිප් එකක් යනකොට කොයි හරි යනකොට එහෙම අරගෙන යනවා. බාල්දියද? පිස්සු. බාල්දිය කොහෙද ආවේ? කැප් එක. නෑ කැප් එක නෙවෙයි. මොනවා එකක්ද දාන්නේ? දාන්නේ හැමෝම පාවිච්චි කරනවා. මොනවා එකක්ද? පොඩ්ඩීම වයසේ ඉන්න ළමයි වුණත් ඒක පාවිච්චි කරනවා. පාට තියෙනවා. පාට තියෙනවා. කියන්නේ උනට උදව් කරන්නත් පුළුවන්. කියන්නේ ඒක ප්ලාස්ටික් තියෙනවා, ඇලුමිනියම් තියෙනවා, වීදුරු තියෙනවා. මොකද දෙක. අතේ අරගෙන එක. අතේ අරන් යන්නේ. බෑග් එකකට දාගෙන තමයි ඒක අරන් යන්නේ. අපේ ගෙදරත් තියෙනවා. රවුම්. රවුම්. සමහර ඒවා රවුම්, සමහර ඒවා කොටුවට තියෙනවා. එහෙනම් රවුම් කියලා කිව්වේ. එතකොට මේ පිරිමි කට්ටිය දාන්නේ ගෑනු කට්ටිය දාච්චි. ඉතින් දැන් කියවනේ චූටිම ළමයා කියන පාවිච්චි කරනවා කියලා. රවුමට තියෙන කොටුවට. අපේ ගෙදරත් තියෙනවා. මේ හරියට තියෙනවා. මේ හරිය නෑ. සාලේ නෑ. රැක වයින්. කද්ද වනේ. අමාරු හිතන්න එපා ඒක. අමාරු නෑ ඒක ලේසිම දෙයක්. අපි හැමෝටම මේක උමනා වෙනවා. අපි හැමෝම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. මොනවද ප්‍රයෝජන? එතකොට